කළුවැල කියන පුංචි ගම්මානයට හිරුපායගෙන ආවේ මුළු පරිසරයම රන්වන් පාටින් අහවමින්. නිම්නය පුරා පැතිරුණු වෙල්යාය හරියට කොළපාට පළසක් කෙළුවා වගේයි. වතුර පිරුණු ලියදිවලට උඩින් මීදුම සෙමෙන් පාවිද්දි පටු නියරවල් උඩ රැඳුණු පිනිකැට මුතු ඇට වගේ දිලිසෙන්න ගත්තා. පරම්පරා ගණනාවක් තිස්සේ නොසෙල්වී හිටපු මහගස් උදෑසන හුළඟත් එක්ක හෙමින් පැද්දිලා අලුත් දවසක ආරම්භය ගැන රහසින් මුමුණනවා වගේ දැනුණා. ගමේ කෙළවරට වෙන්න සහන් කියලා පුංචි කොළු ගැටයෙක් ජීවත් වුණා. එයාගේ ගෙදර හරිම චාම්. මැටි බිත්ති වලින් බැඳලා පොල්ලතු හෙවිල්ලපු පුංචි පෙරපතක්. කුස්සියේ ලිබ්බොක්කෙන් නගින දරදුම බොහෝ වෙලාවට එළියට ගලාගෙන ආවා. වහලේ පරාල අස්සේ ලැබුම්ගත්තු කොබෙයියන්ගේ කුරුකුරු සද්දේ උදෑසනට පුදුම ලස්සනක් එකතු කළා. සහන් කියන්නේ ගමේ අනිත් අයට වඩා විශේෂ කෙනෙක් නෙමෙයි. හැබැයි කාටවත් වැඩිය නොපෙනුනත් හැමෝටම දැනෙන විදිහේ නිහඬ උත්සාහවන්තකමක් එයා ළඟ තිබුණා. හැමදාම පාන්දර එයා පුංචි පන්මල්ලකුත් අරගෙන කුඹුරට යන්න පාරට බහිනවා. ගමේ ගෑනු අය රෙදි හොදන ගඟ අද්දර පහු කරගෙන කොස්ගස් රොත්ත මැද්දෙන් වැටිලා තියෙන පාර දිගේ එයා යන්නේ වෙල්යායට. උදේ ඉර එළිය වැටුනාම මේ වෙල්යාය හරිම ලස්සනයි. සහන් එයාගේ තාත්තා එක්ක එකතු වෙලා වැඩ කළා. එයා තාම පොඩි නිසා උදෑල්ල හරියට අල්ලගන්න බැරි වුණත් එයා කරන හැම වැඩකම ලොකු ඕනකමක් තිබුණා. ගමේ ජීවිතේ ගලාගෙන ගියේ කාලගුණයත් එක්ක. වැහි කාලෙට වෙල්යාය අහස වගේමයි. කළු වලාකුළුයි වැහි පාරවල් වල රිදි පාටයි වතුර පිරුණු ලියදිවල පෙනුණා. පායන කාලෙට ඉරිතලපු පොළව මෝසම් වැක්ස එනකල් බලාගෙන හිටියා. ගමේ මිනිස්සු මේ ස්වභාව ධර්මයේ රටාවට හුරු වෙලා හිටියා. මොකද හැම දෙයකටම වෙලාවක් තියෙන බවත් පොළව ඉඩ දුන්නහම හැම දෙයක්ම ලැබෙන බවත් එයාලා විශ්වාස කළා. සහන් මේ රටාවට හරිම ආසයි. එයා බලාගෙන හිටියා මීහරක් නගුල ඇදගෙන යද්දී මඩ වතුර විසිවෙන හැටි. තාත්තා හරිම හුරුවට නැමිලා බොහොම පිළිවෙලට ගොයම් පැල හිටවන හැටි එයා බලාගෙන හිටියා. ගමේ වැඩිහිටියෝ ඇලවේලි පරීක්ෂා කරලා හැම ලියද්දටම වතුර බෙදලා දෙන හැටි එයා දැක්කා. ගොවිතන කියන්නේ නිකම්ම රස්සාවක් නෙමෙයි. ගමේ පණනල රැඳිලා තිබුණේ ඒකේ. හවස් යාමයට සහන් හරිම කැමති. කඳුමුදුන් අස්සෙන් ඉර බැහැගෙන යද්දී අහස තැඹිලි දම් සහ රතු පාටින් හැඩවෙනවා. පොඩි ළමයි දූවිලි පාරවල් දිගේ දුවමින් සෙල්ලම් කරන සද්දේ ගෙවල් ලස්සෙන් ඇහෙනවා. වැඩිහිටියෝ නුග ගහ යටට එකතු වෙලා පරණ කතා බෙදා ගන්නවා. පාවෙන කනාමැදිරියෝ වගේ ලන්තෑරුම් එලි එකින් එක පත්තු වෙද්දී රෑ චිත්තරෑන්වේ සද්දෙත් එක්ක ගමම නිහඬ බවකින් වැසී යනවා. ඒත් මේ සුන්දරත්වයට යටින් හැම ගම්වැසියෙක්ම මුහුණ දෙන අභියෝගයක් තිබුණා. ගිය අවුරුද්දේ අස්වැන්න සරු වුණේ නෑ. ලොකු නියංගයක් ඇවිත් ඇලවේලි හිඳිලා ගියා. මිනිස්සු වියදම් අඩු කරලා තියෙන දේ බෙදා හදාගෙන ලබන කන්නේ හොඳ වැස්සක් ලැබේ කියලා ප්‍රාර්ථනා කළා. සහන්ගේ පවුලත් එහෙමයි. ලැබෙන පුංචි දේ පවා ඉතුරු කරගෙන කිසිම දෙයක් අපතේ නොයවා පාවිච්චි කරන්න එයාලා වග බලාගත්තා. අමාරු කාලෙට ගන්න සහන් එයාගේ අම්මත් එක්ක එකතු වෙලා ඉතුරු බත් ටික වේලුවා. වැටුණු පොල්ලෙලි එකතු කරලා ලිපට දාන්න දර විදිහට පාවිච්චි කළා. මේ පුංචි දේවලට පවා ආදරය කරන පුරුද්ද සහන්ගේ චරිතය වෙනස් කළා. කැඩුණු වට්ටි පෙට්ටි උණපතුරු වලින් හදන්න එයා ඉගෙන ගත්තා. ගොවි උපකරණ සුද්ධ පවිත්‍ර කරලා තෙල් ගාලා පරිස්සම් කරන්න පුරුදු වුණා. ගෙදර පිටිපස්සේ තිබුණු පුංචි එළවලු කොටුව බලා ගන්න එයාට කුරුවන් වුණා. පුංචි ඇටයක් පැලවෙලා කොළ රතු කහ පාටින් ගෙඩි හදෙද්දී එයාට දැනුනේ පුදුම සතුටක්. මේ පුංචි දේවල් නිසා එයාට Taman ගැන ලොකු ආඩම්බරයක් දැනුණා. ඔන්න එක කන්නයක අලුත් බලාපොරොත්තුවක් අරගෙන අහස කළු කරගෙන ආවා. වැහි සුවඳ ගමට දැනුනේ කාලෙකින් මුණ ගැහුණු යාළුවෙක් වගේ. වේලිලා ගිය පොළොවට තලවෙනි වැහි බිඳුව වැටෙද්දී පොළොවට ආයෙත් පන ආවා වගේ. තෙතපස් සුවඳ හැම තැනම පැතිරුණා. ඇල දොල පිරුණා. ගමම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. ගොවියෝ කුඹුරු ලෑස්ති කළා. මීහරක් මඩේ බැහැලා සතුටින් වැඩ කළා. ගමේ හැමෝම එකමුතුවෙන් වැඩට බැස්සා. සහන් මේ වෙනස දිහා බලාගෙන හිටියා. ඉරිතලලා දුඹුරු පාට වෙලා තිබුණු වෙල්යාල සරුසාර කොළ පාටින් බැබළුණා. කොළ පාට ගොයම් පැල පීලියට හිටවද්දී මුළු යායම රටා මැව්වා වගේ. කුරුල්ලෝ ආයෙත් ඇවිත් සින්දු කියන්න ගත්තා. දවසින් දවස ගම ආයෙත් සතුටින් පිරුණා. මාස ගානක් යද්දී ගොයම් ගස් උස ගියා. හුළඟට ඒ ගස් නැටුවේ හරිම ලස්සනට. සහන් ගොයම් ගස් අතරින් යද්දී එයාගේ ඇඟිලි තුඩුවලට ඒ කරල්වල සිනිඳු බව දැනුණා. ඉර එළිය වැටිලා දිලිසෙන වෙල්යාය දකිද්දී එයාට කියාගන්න බැරි සතුටක් දැනුණා. ඉවසීමෙන් වැඩ කළොත් කවදා හරි දවසක හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බව එයා තේරුම් ගත්තා. අන්තිමේදී අස්වනු කපන කාලය ආවා. ගමම උත්සවයක් ගත්තා වගේ. පොඩි අය ලොකු අය හැමෝම කුඹුරට බැස්සා. දෑ කැති වලින් ගොයම් කපලා රන්වන් පාට ගොයම් මිටි ගොඩ ගැහුවා. වැඩ කරන අතරේ මිනිස්සුන්ගේ hina හඬ කවි සින්දු එකට මුසු වුණා. ඒ අවුරුද්දේ අටකොටු පිරෙන්න අස්වැන්න ලැබුණා. ගමේ හැමෝගෙම මූණේ hinaව පිරුණා.
අලුත් සහල් මංගල්ලෙට ගම ලෑස්ති වුණා. ගොක්කොල වලින් පාරවල් ගෙවල් සැරසුවා. ළමයි පොල් තෙල් පහන් පත්තු කළා. ගෑනු අය අලුත් හාල් පැණි කුළුබඩු දාලා කැවුම් කොකිස් අදුවා. කිරිබත් සුවඳ මුළු ගම පුරාම පැතිරුණා. උත්සවය දවසේ සහන් වෙල්යාය දිහා බලාගෙන හිටියේ හරිම සතුටින්. මේ අවුරුද්දේ ගෙවපු අමාරු කාලය, දරපු මහන්සිය සහ අන්තිමේදී ලැබුණු සතුට චිත්‍රපටියක් වගේ එයාගේ හිතේ මැවුණා. ස්වභාව ධර්මයේ ආශිර්වාදය විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ එකමුතුකම සහ කැපවීම නිසා ගම දියුණු වුණනව එයා තේරුම් ගත්තා. කළුවෙල ගමේ ජීවිතේ ඊළඟ කන්නේටත් ගලාගෙන ගියා. ඒත් සහන් මේ අවුරුද්දේ ඉගෙනගත්තු පාඩම් එයාගේ හිතේ තදින්ම තියාගත්තා. ගහකොළට සාත්තු කරන එක, බත් ඇටයක් හරි ඉතුරු කරන එක, කැඩුණු දෙයක් හදලා ගන්න එක වගේ පුංචි දේවල් පවා ලොකු තේරුමක් තියෙන බව එයා ඉගෙන ගත්තා. ඒ අවබෝධය එයාගේ මුළු ජීවිත කාලෙටම මඟ පෙන්වන බව සහන්ට විශ්වාසයි.